තාත්තා කෙනෙක් යාගේ පුතාට අවුරුදු 200ක් පැරණ ඔරලෝසුවක් පෙන්නනා මෙහෙම කිව්වා. පුතේ මේක ඔයාට දෙන්න කලින් නිකමට මේක අර හන්දියේ තියෙන පරණ යකඩබඩු කඩේට ගිහින් අහන්න මේක කීයකට විතර ගන්නවද කියලා. පුතා ගිහින් ඇවිත් කිව්වා තාත්තේ මේක ගොඩක් පරණ නිසා එයාලා රුපියල් 500ක් විතරයි දෙන්නම් කිව්වේ කියලා. තාත්තා hina වෙලා කිව්වා හරි දැන් මේක අරන් යන්න නගරයේ තියෙන කෞතුකාගාරයට. ටික වෙලාවකින් පුතා ආපහු දුවගෙන ආවේ පුදුම වෙලා. තාත්තේ කෞතුකාගාරයෙන් කිව්වා මේක හරිම දුර්ලභ වටිනා ඔරලෝසුවක්. ඒ නිසා මේකට ලක්ෂ ගාණක් ගෙවන්නම් කියලා. එතකොට තාත්තා පුතාට ජීවිතේ වටිනාම පාඩම කියලා දුන්නා. පුතේ මට ඕනේ උනේ ඔයාට එක දෙයක් තේරුම් කරලා දෙන්න. වැරදි තැනකදී කවදාවත් ඔයාගේ නියම වටිනාකම ලැබෙන්නේ නැහැ. යකඩබඩු කඩේ අය දැක්කේ මේකේ පරණකම විතරයි. හැබැයි කෞතුකාගාරයේ අය මේකේ නියම වටිනාකම දැක්කා. ඒ නිසා ඔයාව අගය කරන්නේ නැති තැනක කවදාවත් බලෙන් ඉන්න එපා. ඔයාගේ වටිනාකම දන්නේ නැති මිනිස්සු එක්ක ඉඳලා මට වටිනාකමක් නැහැ කියලා කවදාවත් දුක් වෙන්න එපා. ඔයාගේ වටිනාකම දැනෙන්න නම් ඔයා ඉන්න ඕනේ හරිම තැන.